තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ලෝකවාසී ආදරණීය හැම කෙනෙකුටම වීඩියෝ එක ආරම්භය තුලින්ම ආදරෙන් ගෞරවයෙන් ඔයාලගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න. එකම එක යාළුවෙකුට එකම එක හදවතකට දකින්න ෂෙයා කරලා දෙන්න කියලා බොහෝම ආදරෙන් ඉල්ලනවා. ඔයාලගේ මේ TikTok ගිණුම වේවා මුහුණු පොත වේවා ෂෙයා කරලා තව එක යාළුවෙකුට එක ආදරණීය හදවතකට දකින්න සලස්වන්න කියලා බොහෝම ආදරෙන් ඉල්ලනවා. ඒ මොකද ඔයාලා දන්නවා දාංකොටුවේ සෙනෙහසට නවාතැනක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල ගැන ඉදිවෙමින් පවතිනවා කියලත් ඔයාලා දන්නවා. මේ වෙන විට අත්තිභාරමේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. මේ වසරේ කොහොම හෝ මේ කුලියට කරගෙන යන පාසල මේ ඔයාලට පේන මේ නිවස්නය කුලී නිවස්නයක් ඒක ඔයාලා දන්නවා. ඉතින් මේ වසරේ කොහොම හෝ අලුත් ස්ථානයේ ඒ ලෝකවාසී ආදරණීය ඔබ පරිත්‍යාග කරපු ඒ ස්ථානයේ තුල ආබාධ සහිත දරුවන් අපේ විශේෂ දරුවන්ගේ පාසල ස්ථාපිත කරන්න ලෝකේ ඉන්න ආදරණීය වූ ඔබ බෞද්ධ වේවා කිතුණු වේවා ඉස්ලාම් වේවා හින්දු වේවා කිනම් ආගමක කිනම් ජාතියකවත් පුංචි රුපියල් 100කින් හොයාලට පුළුවන් මේ සෙනෙහසට නවාතැනක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ලෝකේ දකින්නට මග කියන සෙනෙහසට නවාතැනක් පාසල ඉදි කරන්න ඔයාලගේ ශක්තිය එකතු කරන්න. ඒ සඳහා ඔබේ අතේ පුංචි රුපියලක්වත් නැති වෙනව වෙන්න පුළුවන්. ඒත් ෂෙයා බටන් එක ඔබලා තව කෙනෙකුට මේක දකින්න සලස්වන්න. මේක පන්සලක් නෙමෙයි, පල්ලියක් නෙමෙයි, කෝවිලක් නෙමෙයි, පුණ්‍ය ස්ථානයක් නෙවෙයි. මේ ලෝකෙට විශේෂ දරුවෝ උපදිනවා. විශේෂ වූ දරුවෝ විවිධ වූ ආබාධ තත්වයන් වලින් උපදිනවා. ඒ දරුවෝ සමාජයේ ප්‍රතික්ෂේප වීම වලින් වළක්වලා ඔයාලා මම වගේ ලෝකෙ දිනන, ලෝකෙ මිනිසුන්ට අවශ්‍ය කරන, ලෝකෙ මිනිසුන්ගේ ප්‍රසාදයට පත්වෙන කොටසක් බවට පත් කරන සොඳුරු තැනක් තමයි සෙනෙහසට නවාතැනක් කියලා කියන්නේ. තවත් එක් ආබාධිත පාසලක්වත් තවත් එක් නිවාසයක්වත් නෙවෙයි. ඉතාමත්ම වටිනා කියන ප්‍රාථමික පුනරුත්ථාපනය කරන ඔබේ නිරෝගී දරුවා ලෝකෙ කොච්චර දුරට දිනනවද? ඒ තරමටම විශේෂ දරුවත් ආබාධ සහිත දරුවත් මේ ලෝකෙ දිනන්න ඕනේ. ඒ ආදරණීය ඉල්ලීම ඔබෙන් ඉල්ලනවා. ආදරණීය හදවත් කීයක් මේ වීඩියෝ එක දකීද කියන්න මම දන්නේ නැහැ. ඒත් ඔයාලට පුළුවන්. ඔයාලගේ තවත් ආදරණීය හදවත් ගොඩකට මේ වීඩියෝ එක ෂෙයා කරලා දීලා මේ දාංකොටු නගර ආසන්නයේ ඉදිවෙන දාංකොටු නගර ආසන්නයේ ඉදිවෙන අපේ සෙනෙහසට නවාතැනක් විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ වෙනුවෙන් ඉදිවෙන පාසල ඉදි කරගන්න පුංචි රුපියල් 100කින් හෝ ඔබට දායක වෙන්න පුළුවන්. 077යි 480යි 5135 කියන දුරකථන අංකයට ඔයාලට කතා කරන්න පුළුවන්. සෙනෙහස සමාජ සේවා පදනම නමින් ගිණුම තියෙනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ, ඒ වගේම දාංකොටුව ලංකා බැංකුවේ. ඔයාලට කතා කරලා පුංචි රුපියල් 100කින් දායකත්වය දෙන්නම් අපි ඔය පාසල ගොඩනගන්න. ඒ පරිත්‍යාගයේ බොහෝම ආදරෙන් ගෞරවයෙන් බාල ගන්නවා. මේ ස්ථානයේ බලන්න එන්න, දකින්න එන්න ඔබ කැමති නම්, ඒ ඉදි කිරීමට ශ්‍රම දායකත්වය එකතු කරන්න කැමති නම් කවුරු හෝ එන්න කියලා ආදරෙන් මතක් කරනවා. බොහොම පිං හැමදාමත් නිරෝගීව නිදුක්ව ඉන්න ලැබේවා. කිසි කලකවත් ආබාධ තත්ත්වයකට පත්ම වේවා. ඔබ හැම කෙනෙක්ම ජීවිතේ හැමදාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.